කොල්ලනේ අදත් වෙනදා වගේ මේ gift තුනක් එක්ක ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට අද මතක් කරන්න ඕනේ කලින් වීඩියෝ එකේ දිනපු මල්ලිලා ටික weekly membership දිනපු කට්ටිය මේ තියෙන්නේ මචං පළවෙනියටම වැඩිම like ගත්ත මල්ලිට. ඉතින් මේ මල්ලිට gift එක දීලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ යාගේ WhatsApp number එකෙන් මට දාපු message එක යාගේ screenshot ටික. එතකොට යාට මම දීපු gift එක යා සතුටු වුණ තරම ඉතින් මටත් මාර happy මචං. ඉතින් කොල්ලෙක් මේ වගේ සතුටු වෙනවා කියන්නේ මේ දෙවෙනි එක්කන. ඉතින් මෙයා කමෙන්ට් එකට වැඩිම ලයික් කරන් තිබ්බ දෙවෙනියට වැඩිම ලයික් කරන් තිබ්බ එක්කන. ඉතින් එයාට ඔන්න එයාට දීපු gift එක. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ gift එකක් දිනා ගන්න. මොකද්ද කරන්න තියෙන්නේ? මේ වීඩියෝ එකට ඔයාලා දාන්න කමෙන්ට් එකක්. ඒ කමෙන්ට් එකට වැඩිම ලයික් ගන්න 3 දෙනා තෝරලා ඒ 3 දෙනාට මම ඊළඟ වීඩියෝ එකේදී gift එකක් අරගෙන එනවා. ඉතින් ලෑස්ති වෙලා ඉන්න ලෝකේ භයානකම players ලා 5 දෙනා බලන්න යන්නේ. ඊට කලින් මතක් කරන්න ඕනේ TJSL මේ මල්ලිව සබ් කරන්න ඔයාලට තවත් gift එකක් ගන්න පුළුවන්. මෙයාගේ link එකේ මම දාලා තියන්න පළවෙනි pin comment එකේ. මෙයාගේ කරන්න තියෙන්නේ ඔයාලා මෙයාලගේ channel එකට ගිහලා මෙයාගේ උඩම තියෙන මෙන්න මේ car race කියන වීඩියෝ එකට ඔයාලා comment එකක් දාන්න. comment එකක් දාලා අනිවාර්යයෙන්ම සබ් කරන්න. එතකොට මේ මල්ලිගේ 1k වැදුනොත් ඉක්මනට මේ මල්ලි ගානේ ඔයාලට gift එකක් දෙනවා කියලා කියනවා. ඉතින් ඔයාලට ඒ gift එකක් ගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ මම පළවෙනි pin comment එකේ මගේ diamond post එකට යටින් එයාගේ link එක දාලා තියන්නම්. ඔයාලා අනිවාර්යයෙන් මේ link එකෙන් යන channel එකට ගිහිල්ලා sub කරන්න අමතක කරන්න එපා. sub කරලා comment එකක් දාන්න දනුකයියෙන් ආවි කියලා. එයාගෙමුත් gift එකක් අරගෙන අපි එන යන් දනුකයිගේ පම්පෝරිය පැත්තට. ඉතින් ඔයාලට top up කරගන්න පුළුවන් මල්ලිලා. ඉතින් number දෙකම තියෙනවා. ඉතින් 75 නම්බරේ 71 නම්බරේ ඕනම නම්බරයකට මැසේජ් එකක් දාලා ඔයාලට පැය 24න් උදේ 8 ඉඳන් හවස රෑ 8 වෙනකන් top up කරගන්න පුළුවන්. ඉතින් මචං මේ දවස්වල පොඩ්ඩක් price එක up වෙලා තියෙන්නේ. අඩු වුණ ගමන් අඩු කරනවා. මොකද මචං sales rate එක up. ඒ කියන්නේ මචං අපිට diamond දෙන ප්‍රමාණය up වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මචං මේ අපේ කැමැත්තෙන් වැඩි කරලා නෙවෙයි අපිට හම්බෙන ගානට අපි පුංචි ගානක් තියන් ඔයාලට දෙනවා. ඉතින් ඒ වගේ තමයි. ඉතින් අපි වැඩි කතා නැතුව යමු එහෙනම් අද වීඩියෝ එක බලන්න. ලෝකේ භයානකම players ලා 5 දෙනා number 5 විදියට ඉන්නේ මචං AXEFF. ඉතින් දැම්ම search කරලා බලන්න මෙයාගේ play in පට්ට පිස්සු පීකුදු play in ටිකක් තියෙනවා මචං. තනිකර B2K වගේම තමයි. ආයේ කතා කරන්න දෙයක් නැහැ. තනිකර මචං B2Kම තමයි. හැබැයි විශේෂත්වය තියෙන මචං B2K එකට වඩා මෙයාගේ 1 tab යනවා AWM එකෙන්. තනි 1 tab යන්නේ ඉතින් හිතා ගන්න බෑ. හැබැයි hackද ගහන්නේ ෆයිල්ද ගහන්නේ නැත්තම් මචං වෙන මොකක් දාලා ගහනවද මන්දා මචං. හැබැයි උගේ play in නම් බම් පට්ට. ඉතින් ඇයි මෙයාට ලෝකේ භයානකම player කෙනෙක් කියලා කියන්නේ. ඉතින් මෙයා මචං custom මතින් වැඩේ BRCS ඕනම. හැබැයි මචං ගහන්නේ AWM විතරයි. ඉතින් මෙයත් එක්ක අනිවාර්යයෙන්ම සෙල්ලම් කරන්න භයානකකමක් තියෙන. ඔබරු කියන්න ඕනේ මෙයත් එක්ක ගහන හැම මැච් එකක්ම අපි වගේ ගැහුවොත් සකබුන් තමයි. ඉතින් අනිවාර්යෙන්ම ඉතින් සකබුන්ම තමයි. ඉතින් මොකද දන්නවද අපි එන්න කලින් ගහලා ඉවරයි. ඒ තරම් දක්ෂ ප්ලේයර් කෙනෙක්. ඉතින් මන් දන්නේ හැක්ද ගහන්න කියලා නම්. හැබැයි මචං ප්ලේ ඉන්න පට්ට ඔයාලා ගිහිල්ලා බලන්න යාගේ YouTube channel එකට ප්ලේ ඉන්න සුපිරි. හරි එහෙනම් අපි බලමු number 4 ලෝකේ භයානකම ප්ලේයර් කවුද කියලා. ඉතින් ගොඩක් කට්ටිය දන්න කෙනෙක් white 44. ඉතින් මිලියන 6.2.5ක සබ්ලක් ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මචං පෞද්ගලිකවම පට්ටම ආස ප්ලේයර් කෙනෙක්. ඉතින් හැමෝම කියන්නේ හැක් ගහන්නේ කියලා. ඉතින් පැනල් ගහන්නේ හැක් ගහන්නේ කියලා කියන්නේ. කොහොම වෙතත් මචං මුගේ ප්ලේ ඉන්නම් මරේ මරු පට්ටම වට්ට. ඉතින් ලෝකේ භයානකම ප්ලේයර් කෙනෙක් කිව්වොත් හරියටම හරි. ඉතින් කෝ බලන්න white 44 ආස කට්ටිය ඉන්න කට්ටිය ඉන්නවනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න white 44 ආස කොල්ලෝ ටික. හරි number 3 කවුද මචං ලෝකේ භයානකම ප්ලේයර්. ඉතින් මචං මෙයා Siros FF මෙයා මචං ඉන්දියාවේ ඩයල් එකක්. හරිද? හැබැයි මචං මෙයාගේ තියෙන විශේෂත්වය කියන්නේ මචං මෙයා ගහන්නේ මොබයිල්. අම්මට සිරි වෙන ගහILLක් ගහන්නේ මචං. මම නම් දන්නේ මචං මෙහෙම ප්ලේ ඉන් එකක්. ඔයාලා බලන්න මෙයාගේ YouTube channel එකට ගිහිල්ලා මුගේ අප්පගේ ප්ලේ ඉන් එකක් තියෙන්නේ මචං. හරිද? මම ඇත්තටම පෞද්ගලිකව දැකලා තියෙනවා මොබයිල් වැඩ දැකලා තියෙනවා. ඔය ඉතින් අපේ ලංකාවේ T40 මල් ඉන්නවා සුපිරිම වැඩ එක. ඉතින් ඒ වගේම මචං මෙයාගේ ප්ලේ ඉන් ස්ටයිල් එක බං මට තේරෙන්නේ නැහැ කියන්න. ඔයාලා නිකමට
මෙයාගේ channel එකට ගිහිල්ලා බලන්නකො මෙයාගේ playing කොහොමද කියලා. ඔයාලත් තනිකර පිස්සු වැටෙනවා මචං. CS ද BR ද live ද ඕනම එකක playing මචං මාරම movement එකක් තියෙන්නේ. PC කොල්ලන්ට හැරෙන්න බැරි තරමට මෙයාගේ movement එකක් තියෙනවා. ඉතින් අපේ ලංකාවේ ඇඩ්ඩෝ ඉන්නවා මතක් කරන්න විශේෂයෙන්ම නිකියා ඉන්නවා. එතකොට අපේ රීපෝඩි මල්ලි ඉන්නවා, IP7 මල්ලි ඉන්නවා, ලෙගන් මල්ලි ඉන්නවා වගේ බර සෙට් එකක් ඉන්නවා. ඉතින් ඒ අතරින් මේ මුළු ලෝකෙම ගත්තොත් මූනම් පට්ටම වැඩෙක්. පට්ටම එකෙක් වගේ ගහන්නේ සුපිරිම වැඩෙක් කිව්වොත් හරියටම හරි. එක්ක බලන්න මෙයාටත් ආස කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ආයෙ මතක් කරනවා මගේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න වැඩිම ලයික් ගන්න මල්ලා තුන් දෙනා තෝරලා එයාලට gift එකක් ගන්නත් පුළුවන්. ඒකත් අමතක නම් කරන්න එපා මචං. ඒක ඔළුවේ තියාගෙන හොඳම කමෙන්ට් එකක් දාලා වැඩිම ලයික් ගන්න try කරන්න. හරියනම් බලමු එහෙනම් number 2 කවුද අපේ භයානකම player. හරි number 2 මචං මෙන්න මෙයා Expo FF. ඉතින් මචං මෙයාගේ ඇත්තටම විශේෂත්වයක් කියන්නේ එහෙම විශේෂත්වයක්ම නෑ වෙනම අර කියන්නේ මොබයිල් නෙවෙයි මෙයා PC ගහන එක්කෙනෙක්. හැබැයි මචං මෙයාගේ මේ PC ගැහුවට මෙයාගේ හෙඩ්ෂොට් ගහන හැම එකක්ම 99%ක්ම මචං මෙයා ගහන්නේ හෙඩ්ෂොට්ම තමයි. ඉතින් මෙයාත් එක්ක ඉතින් කස්ටම් ගහනවා කියන එක ඇත්තටම භයානක වැඩක්. ඒ කියන්නේ white 44ටත් වඩා මෙයාගේ movement speed එක and මෙයාගේ මේ හෙඩ්ෂොට් එක ප්‍රබලයි. ඉතින් ඒක නිසා මචං මෙයා ලෝකේ භයානකම dangerousම player කෙනෙක්. ඉතින් මෙයාත් එක්ක කස්ටම් එකක් ගහුවොත් මොනවා වෙයිද? වැල් නැති වෙයි. හරි number 1 ලෝකේ භයානකම player කවුද? අපි එහෙනම් බලමු. ඔයාලා ගොඩක් ආදරය කරන කෙනෙක්. ඉතින් මම දන්න විදියට ලෝකේ භයානකම player තමයි Brown to Kill. ඉතින් ගොඩක් කට්ටිය ආදරය කරන ගොඩක් කට්ටිය ආස කරන චරිතයක් තමයි B2K කියන්නේ. ඉතින් B2K මයි එකට ක්ලාස් එකේ එක පන්ති හිටපු කොල්ලෙක්. ඉතින් අපි දෙන්න එකට මචං අඩිය ගැහුවේ එකට only sorry ගියේ පට්ටපල් පචකේ ඉන්න පානේ බන්දනුකයි. ඉතින් ඒ ඇත්තටම මචං මම පෞද්ගලිකව මාරම ආස චරිතයක් කිව්වොත් හරියටම හරි. ඒ වගේම playing මෙයාට සම කරන්න පුළුවන් AWM වැඩෙක්වත්. මෙයාට සම කරන්න පුළුවන් මම දන්නේ ප්ලේයර් කෙනෙක් වෙන කෙනෙක් නෑ. ඔයාලා දන්න කට්ටිය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මම නම් number 1 තැන තියන්න පුළුවන් සුපිරිම player B2K. ඉතින් ලෝකේ භයානකම player විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් දන්න කට්ටිය දැන්න චුට්ටක් ඈත්තල ඉන්න Free Fire වලින් B2K සෙල්ලම් කරනව නැත්තේ නෑ ඇක්ටිව් තාම. ඒ වුණාට ගොඩක් අර ඉස්සර වගේම නෑ. හැබැයි චරිතයක් තමයි. ඉතින් චරිතයක් කියන්නේ සුපිරිම චරිතයක්. ඉතින් කෝ බලන්න B2K ට වැඩියෙන් මාස සෙට් එක ඉන්නවනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න දනුකයියට. ඉතින් මේ වීඩියෝ එකෙන් මොනවා හරි දෙයක් ඔයාලා ඉගෙන ගත්තා නම් මොනවා හරි දෙයක් දැනගත්තා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ආයෙ මතක් කරනවා හොඳම වැඩිම ලයික් ගන්න කමෙන්ට් එකට gift තුනක් තියෙනවා. ලෑස්ති වෙලා එන්න ගිහින් එන්නම්. බයි බයි ආදරෙයි.